මේ වීඩියෝ එක ગેස්ට්‍රයිටිස් සහ ආයුර්වේද ගැන. ආයුර්වේදික් ට්‍රීට්මන්ට්ස් වලින් ગેස්ට්‍රයිටිස් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්ද? උත්තරය ඔව්. ඔයා මේ වෙනකල් කරේ ગેස්ට්‍රයිටිස් වල ඒ දැවිල්ල ආවම එහෙම නැත්නම් වමන යන ගතිය ආවම ටැබ්ලට් එකක් බොන එක. එහෙම නැත්නම් ඔයා දන්නවා හරි දැන් මම මේක කරොත් මේ කෑම කෑවොත් මට ગેස්ට්‍රයිටිස් එනවා. ඒ නිසා මම දැම්ම ටැබ්ලට් එකක් බොනවා. ඕක තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ. මේ ඔක්කොම හරිම తాවකාලික විසඳුම්. හැබැයි ඔයා ආයුර්වේදික් ට්‍රීට්මන්ට්ස් කරන්න ගත්තොත් මාසයක් එකමාරක් වගේ කාලයක් ඇතුළත ඕගොල්ලන්ට මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට පොඩි කැපකිරීම් කීපයක් කරන්න වෙනවා. එක මේ ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න එක හේතුවක් තමයි මානසික ආතතිය. ඔයාලට පොඩ්ඩක් ඔයාගේ ස්ට්‍රෙස් එක බැලන්ස් කරගන්න දේවල් කරන්න වෙනවා. පොඩි මෙඩිටේෂන් එකක් කරන්න පුළුවන් විනාඩි 5ක් 10ක් දවසකට. ඒ වගේම තවත් හේතුවක් තමයි ඔයාගේ ප්‍රධාන ආහාර වේල් මිස් කරන එක සහ ප්‍රධාන ආහාර වේල් අතරට තව අමතර ආහාර වේල් වැඩි ප්‍රමාණයක් එකතු කර ගැනීම. ඔයාලට මේකත් පොඩ්ඩක් මහන්සි වුණොත් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අනික එක තමයි පේන් කිලර්ස් වගේ මෙඩිකේෂන්ස්. ආයුර්වේදික් ට්‍රීට්මන්ට්ස් වලින් ඔයා ગેස්ට්‍රයිටිස් වලට බෙහෙත් කර ගනිද්දී ඔයාලට ලැබෙන අමතර වාසි මොනවාද? වෙන බෙහෙත් බොනකොට ඕගොල්ලන්ට ලැබෙන්නේ සයිඩ් ඉෆෙක්ට්ස්. මොනවා හරි හිස රදේ වෙන්න පුළුවන්, බඩ වේලන ගතියක් වෙන්න පුළුවන්, ඇඟ රිදෙන ගතියක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නේ ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් බෙහෙත් වලින් අමතරව හම්බෙන්නේ. හැබැයි ඔයා ગેස්ට්‍රයිටිස් වලට ආයුර්වේදික් ට්‍රීට්මන්ට්ස් කරගද්දී ඔයාට අමතර වාසි කීපයක් හම්බෙනවා. එකක් ඔයාට මෙච්චර කාලයක් තිස්සේ කැම දිරව ගන්න බැරි ගතියක්, බඩ පිපෙන ගතියක් තියෙනවා නම් ඒ ටික අවුට්. ඔයාට ඇඟට මහන්සි ගතියක්, තෙහෙට්ටු ගතියක්, නිතර නිදිමත එන ගතියක්, ඇඟ ඇතුලේ ලොකු රස්නයක් තියෙනවා වගේ ගතියක් මේ ඔක්කොම තියෙනවා නම් අවුට්. අන්න ඒ වාසිත් එක්ක ඔයා දීර්ඝකාලීන විසඳුමකට යනවා නම් ඔයාට බෙස්ට් ඔප්ෂන් එක ආයුර්වේදික් ට්‍රීට්මන්ට්ස්. ඔයා බත්තර මුල්ල මාළඹේ අබට ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් දර්ශන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිල්ලා ට්‍රීට්මන්ට්ස් කරගන්න. ඔයා ටිකක් දුර බැහැරක ඉන්න කෙනෙක් නම් ඔයා ඉන්න පළාත මට කියන්න. එතකොට මට පුළුවන් ඔයාව ඒ ළඟම තියෙන ආයුර්වේදික හොස්පිටල් එකකට ඕ ට්‍රස්ටඩ් ආයුර්වේදික් ડોක්ටර් කෙනෙක්ට ඔයාව රිෆර් කරන්න. මතක ඇතුව මේ වීඩියෝ එක ඔයාගේ ગેස්ට්‍රයිටිස් තියෙන යාළුවට ෂෙයා කරන්න. ඔයාටත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාට අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකකින් ඕ ඉන්බොක්ස් එකට මෙසේජ් එකක් දාන්න. මේ වගේ ඔයාට එදිනෙදා ජීවිතයේදී එන ගොඩක් ගැටලු ගැන මම ඉස්සරහට වීඩියෝස් අරගෙන එනවා. මාව ෆලෝ කරලා තියාගන්න.